මම අනිත් ස්ටෙප් එක සම්පූර්ණ කරා. දැන් මෙන්න මේ ටික තමයි මට අවශ්‍ය වෙලා තිබුණේ ඔයගොල්ලන්ට පෙන්වන්න. මේ තියෙන්නේ මෙහෙම හුණකට එනකොට හැරෙන විදිය. මේ විදිහට මෙහෙම හැරෙන්න පුළුවන් හුණක දිශාව වෙනස් වෙනවනේ හුණගේ දිශාව. ඒක ආකාරනෙත් ඔහොම හැරෙන්න පුළුවන්. ඒක මම මෙතනින් බෙයාරින් එක දාලා ෆික්ස් කරපු කොටස මම කලින් පෙන්නුවා. ඊළඟට මේ තියෙන්නේ මගේ ෆ්‍රී වීල් එක. බොහොම සැලකිලි වෙන්න ඕනේ මේ නට් එක තද වෙන්නේ මේ පැත්තට. නිසා මෙහෙම තමයි මේ පැත්තට තමයි මේ ඔරලෝසුවේ කටු කරකන දක්ෂිණාවර්ත ස්වරූපයට තමයි මේ බ්ලේඩ් එක අපි කරකැවෙන්න හරියට හයි කර ගන්න ඕනේ. ඒතර ඒකේ පෙති ඒ විදිහට හදා ගන්න ඕනේ. ඊට මේ පැත්තට තමයි මේක කරකැවෙන්නේ. දැන් මේ කරකැවෙනකොට ඔයාලට පේනවා මේ කොටස උඩ යනවා පහළට යනවා. Erkin. Right. Tapi mama karkawන්නේ. මේ විදිහට තමයි මේක ඉහළ පහළ යන්නේ. ඒකම ඔයාලට පේන ඇති මේ යට තියෙන මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන. එතන උඩ පල්ලෙහ යනවා විතරයි නෑ මොකුත් වෙන්නේ නෑ. ඒක තමයි අපිට වෙන්න ඕන පොම්පි වදින්න. පම්ප් එක වැඩ කරන්න ඒ කොටස උඩ පල්ලෙහ යනවා. දැන් මේක හැරුණා කියලා ඒක මහ බලපෑමක් එන්නේ නැහැ. මම මෙතන දාලා තිනවා බෙයාරින් එක. මේ තියෙන්නේ. එතකොට මේක හුලඟට එහෙම හැරුණා කියලා මේ දෙපැත්තට එහෙම හැරුණා කියලා මේ යට කොටස හැරෙන්නේ නැහැ. ඒක නිදහසේ මේකෙන් එල්ලලා තියෙන්න පුළුවන්. හරිද? මේක එහෙම අල්ලන් ඉන්නවා. එතකොට මේකෙන් වෙන්නේ උඩ පල්ලෙහ යන එක විතරයි. මෙහෙම right ලගිලි දක්වන්න වෙන්නේ මේ ගයිඩ් බාර් එක. ඒක හරි කෙලින් තියෙනවා. දැන් මගේ පොඩි ඇදයක් තියෙන නිසා මෙතන පොඩ්ඩක් වෙනස් වෙලා. ඊළඟට තව මේක පුංචි කරන්න පුළුවන්. මේ දුර අඩු කරලා ඒක ළඟට කරන්න පුළුවන්. මේකත් තව ළඟට කරන්න පුළුවන්. මේකට දැතිරෝධ දැම්ම නම් හරි දැතිරෝධ එකකට එක කියා කරා නම් මේ චේන් එක අයින් කරන්න පුළුවන්. ගොඩක් YouTube channel වල තියෙනවා. මේ දැතිරෝධ තමයි දාලා තියෙන්නේ. ඉතින් මම මේක අර ගෙදර ළඟ තියෙන වටපිටාවෙන් හොයාගන්න පුළුවන් එක දාලා තමයි බයිසිකල් චේන් එක දාලා හැදින එක වැරද්දක් නැහැ. මෙතනට ඔයිල් වැඩ කරන්න පුළුවන් විදිහට හදාගත්තාම හරි. ඊට මේ බොක්ස් එකක් ගහන්න ඕනේ. මේ ටික ඔක්කොම කවර් වෙන්න. මෙතනට ඔයිල් ටිකක් රැඳෙන විදිහට බොක්ස් එකක් ගහපුවාම හරි. ඊළඟට සැලකිලි දක්වන්න ඕනේ තමයි මෙන්න මේ බටේ. මේ බටේ තමයි උඩ පල්ලෙහ යන්නේ. රයිට්? එනවනේ. මේ කරකිනකොට මෙහෙම උඩ පල්ලෙහ යනවා. ඒතර මේ බටේට පිටින් තවත් බටයක් තියෙනවා මේ හැරෙට විතර උසට. අඟල් 6ක්වත් උසට. ඒකට හේතුව තමයි මෙතෙන්ට ඔයිල් එහෙම වැටුනොත් මේක දිගේ පහළට එන්න පුළුවන්. මේවට ඔයිල් එහෙම දම්නවනේ. ඔයිල් අවශ්‍ය නම් බියාරින්ස් වලට ඔයිල් අවශ්‍යයි. ඒක වළක්වන්නේ ඔයිල් පහළට එන එක වළක්වන්න. මෙතනින් බටේ සම්පූර්ණ කරලා බටේ මේක ඇතුලෙන් උඩට උස්සන්න ඕනේ මේ හැරෙට විතර. රයිට්? එතකොට ඒකින් පහළට ඔයිල් එන්නේ නැහැ. මේක ඇතුලේ වතුර මොනක් තිබ්බත් ඔයිල් තිබ්බත් ඒක බටේ දිගේ පහළට එන්නේ නැහැ. ඒ ආවත් ඉතින් මෙතනින් අපිට වලක් මෙතෙන්ට ලොකු ප්ලේට් එකක් වගේ දැම්මනම් එනවනේ. දැන් මොන හරි ඔයිල් හරි වතුර හරි ආවට මෙතන ලොකු ප්ලේට් එකක් දැම්මොත් කව වෙන්න සිලිකන් දාලා එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. යට ටික සේෆ් ආරක්ෂිතව තියෙනවා. එතකොට බටේ උඩ පල්ලෙහ යෑමක් විතර වෙන්නේ. දැන් කැරකිනකොට වෙන්නේ ඔය විදිහට උඩ පල්ලෙහ යනවා. කොහොමද පෙනේ මෙතනින්. ඔබ තමයි ක්‍රියාකාරීත්වය. එතකොට ඉතින් මේකෙන් වතුර පම්ප් කරන්න පුළුවන්. ලේසියෙන් ඉතින් තියෙන හැම වෙලාවටම වතුර පම්ප් කරන්න පුළුවන්. ඊළඟට මම මේ බ්ලේඩ් එක හයි කරලත් පෙන්නන්න. විශේෂයෙන් සැලකිලි දක්වන්න මේවා එහෙම නොයන්න හරියට ෆික්ස් කරන්න. දැන් මම මේ ටෙම්පරරි දාලා තියෙන ඔක්කොම මේ ටෙක්නික් එක මෙකැනිසම් එක විතරයි ඔයගොල්ලන්ට කියන්නේ. බයිසිකල් චේන් එකක් ගන්න මේක ඕන පැත්තකට යන්න පුළුවන් වෙන හදන්න ඕන. අර මේ මෙතන කෙලින්ම පහළට එන එක එකම බටේ ඇතුලේ යන්න ඕන. එකම ලක්ෂ්‍ය. ඒක ප්‍රශ්නයක් නැහැ. right
දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේක හුලම් පෙත්ත සවි කරපුවාම වැඩ කරන්නේ කියලා. මම දැන් මෙන්න මේ පැත්තට තමයි කරකවන්නේ. ඒතකොට බලමු මේ කොටස උඩ පල්ලෙහා යනවා. මෙන්න මේ රොඩ් එක. මේක දැන් මේ වයර් එකක් දාලා තියෙන පයිප් එකක්. මගේ ළඟ යකට තිබුණේ නැහැ. නමුත් මේක කෙලින් තියෙන්න ඕන. එහෙම. ඒක ප්‍රශ්නේ එක දිගටම යනවා උඩ පල්ලෙහාම යටින් ගැට ගහලා තියෙන්නේ. බලන්න. ළඟිනකොට දැන් ඔහොම ඔන්නක තමයි ක්‍රියාකාරීත්වය. දැන් ඔයගොල්ලන්ට පේන නැති මේක හුළඟට වැඩ කරන්නේ කොහොමද කියලා. පේනවනේ අර. දැන් හුළඟ අඩු වුණා. හුළඟට ලස්සනට විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන වෙන පුලිය ටිකක් ඇතුළට නිකන් පුලිය ගතිය වැඩි එකක් දානවා ටිකක් පළල් එකක්. ඒතර මේකෙන් පණින්න බලන්න දැන් මම මේ කරපු එකෙන් මෙන්න මෙතන පොඩි ඇදයක් තියෙනවා. දැන් මේවා හරියට ලං කරලා තව පුංචි කරලා හදන්න පුළුවන්. මෙච්චර දුරක් ඕනේ මේක ලං කරලා හදන්න පුළුවන්. එතකොට මෙතෙන්ට හොඳට ලියවන පටලයකින් ලියවලා බෙයරින් එකක් දාලා දාන්න පුළුවන් නම් මෙතන හරි වටිනවා. මේවා හෙලවෙන්නේ නැති වෙන මෙහෙම. ඒ හෙලවීමයි මෙන්න මෙතනින් හරියට කෙලින් නැති වුණොත් මේකෙන් පණිනවා. මෙතන පුලියක් තියෙනවනේ මෙතන කැරකෙන්නම ඕන නෑ. නමුත් කැරකෙන්න මම දැම්මා. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක වැඩි හොඳයිනේ. තදවීමක් ආවත් ඒක පෑන් එකට දැනෙන්නේ නෑ. ඕක තමයි සිස්ටම් එක. ඉතින් දැන් මම මේ කරපු වැඩේ හැබැයි කරන්න ඕන. කරොත් තමයි ඔයගොල්ලෝ පුරුදු වෙන්නේ. කරනකොට තමයි මේ අපහසුතාවයන් නොතේරෙන තැන් ඉන්නේ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක විදිහට දාන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් මම ඒකට සපෝට් කරන්නම්. මොකද ලංකාවේ අපේ රටේ ජලය පොම්ප කරන්න සෑහෙන්න විදුලිය එහෙම නැත්නම් මුදලක් වැය වෙනවා. ඩීසල් හරි පෙට්‍රෝල් හරි වලට. මේකෙන් නිරන්තරයෙන් රෑ දවල් දෙකේ මේ ජලය පොම්ප කරගන්න පුළුවන් නොමිලේ. ඉතින් මේකේ ප්‍රාග්ධනයේ විදිහට මේක ගොඩනගා ගැනීම සඳහා විතරයි මුදලක් වැය වෙන්නේ. ඊට පස්සේ ඉතින් උඩන් නඩත්තුවක් විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ මොනම් මේ දාලා තියෙන චේන් එකක්. ඔයාලට දැතිරොත් දාලා ලස්සනට හදන්න පුළුවන් මේක. ඔය පරණ ඉවත් කරන දැතිරෝද ට්‍රැක්ටර් රිපෙයාර් කරන තැන වාහන රිපෙයාර් කරන තැන් වල තියෙනවා. ඒතර මේක ලස්සනට වැඩ කරනවා. මේ ෂාෆ්ට් හොඳට දාලා මෙතන බොක්ස් එකක් ඉදින් දාලා අයි කරමුම ශක්තිමත්ව අනිවාර්යයෙන්ම අඟල් 3 4 පොම්පකින් වතුර ගහනට වඩා වතුර ගහතේකි. අනික කවුරුත් බලන් ඉන්න ඕනත් නෑනේ. ඉබේම වතුර වැදිනවා. ඒ වගේම ගෘහස්ත ඒ කියන්නේ ගෙදර තියෙන වතුර ටැංකියට වතුර ගහන්න මේක යොදා ගන්න පුළුවන්. මේක හුළඟ තියෙන ප්‍රදේශවල තමයි මේක සාර්ථක වෙන්නේ විශේෂයෙන්. නිරන්තරයෙන් හුළඟ හමන ප්‍රදේශවල. අනිත් ප්‍රදේශවල එහෙම සාර්ථක වීම ගැන කියන්න බෑ. ඔයගොල්ලෝ try කරලා බලන්න. පේනවනේ හුළඟට වැඩ කරන විදිය. නියට වැඩ කරනවා. පේනවනේ. මාර වේගයි. කොහොමද? No problem. එනවා මේ යට යකඩ කූර උඩ පල්ලෙහා යන විදිය. ඉතින් පොම්පේ වැඩ කරන්න පුළුවන් ලේසි. පෙත්ත පවපුල් නම් ආයේ මොන පොඩයක් වැඩ කරනවා. මම ඒක ලංකාවේ කට්ටියට කියන්නේ හදාගන්න මේක කුලං ගහන්න වතුර ගහන්න ආයේ කරන්ට් එක ඕන නැහැ ඩීසල් ඕන නැහැ. ස්ලෝ එක කොහමද? ආර ස්පීඩ් වැඩ ගන්න. ළඟින්ම කරලා දෙන්න. පේනවනේ හුළඟට වැඩ කරනවා. කොහොමද? No problem. මම ඒක ලංකාවේ කට්ටියට කියන්නේ හදාගන්න මේක කුලං ගහන්න වතුර ගහන්න ආයේ කරන්ට් එක ඕන නැහැ ඩීසල් ඕන නැහැ. ස්ලෝ එකට වැඩ කරනවා දැන්.
කොහමද? ආ ස්පීඩ් වැඩ ගන්න. ළඟින්ම කරලා දෙන්න.